my senses. Hi friends, ඔයාලට කොහමද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Ninja Warrior කියලා ගේම් එකක්. ඉතින් මම මේක ප්ලේ කරා කලින් ටිකක් මේ level 6ට එනකල්. ඉතින් දැන් මම ආයේ පළවෙනි level එකේ ඉඳන් ප්ලේ කරනවා. හරි අපි දැන් ඉන්නේ පළවෙනි level එකේ. හට්ටි මුට්ටි කුඩු කරන්න තියෙන්නේ. thumbnail එකේ දාලා තිබ්බා මේක තමයි ලෝකේ අමාරුම ninja game එක කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනි level දෙක එච්චර අමාරු නෑ. පළවෙනි level දෙකෙන් පස්සේ තියෙන level තමයි ගොඩක් අමාරු වෙන්නේ. මම මේක කඩුවක් අරන් ඉන්නවා මට ගහන්න. ඒකට ගහන එක easy. ඌ ඉවරයි දැන් යා මේ මුට්ටි කුඩු කරාපුවම සල්ලි හම්බ වෙනවා. මට දැන් 18000 ගානක්ද කොහෙද තියෙනවා සල්ලි. මේ කුළුණ ගාවට ආපුවම ආයෙ මරුණාම මතුවෙන්නේ එතන. සද්ද ටිකක් වැඩි කරගමු සද්ද මදි. මේ මුන් දෙන්න සක්මන් භාවනා නිරත වෙනවා. උන්ට නම් පැනලා ගහගෙන යන්න සීන් එකක් තියෙනවා. අමාරුයි උන්ට ගහන්න. ඔහොම ගහමු. ඒ ෂොට් එක ගහපුවම හරි. මම හිතන යටේ මුට්ටි කැටියක් තියෙනවානේ. සල්ලි ටික අරගෙන අර නිකන් අර කොළ වගේ තියෙන ඒවා එකතු කරන්න ඕනේ 3ක්. මිෂන් එක පාස් වෙන්න මම දන්නේ විදියට මම දන්නේ වැඩිය. මට හුදු තව ටිකෙන් කොටනවා අරකමට. හරි ඒකත් ඉවරයි. මේ 3 ගත්තා. අතනින් ඉවරයි. පළවෙනි ලෙවල් එක ඉවර කරා. දැන් අපි මේන් මිනු ගිහින් දෙවෙනි ලෙවල් එක දාගමු. හරි දැන් දෙවෙනි ලෙවල් එක ගහන්න තියෙන්නේ. අපි එකත් ගහමු. මුට්ටි කුඩු කරන් උඩට යන්න තියෙන්නේ. දැන් මුට්ටි කුඩු කරා. හරි ඒකෙන් පල්ලෙහාට බහගත්ත ගමන් මුන්ට ගහලා දාමු. මුන්ට නේ මුට්ටිය. මෙතන මේ උල් කටුවල ගියාම මේ වෙනවා. මෙතන ආයෙ මතුවෙන්නේ උතන ඉන්නේ. මං කලින් කිව්වා. මුන්ට ගහන්න ගන්න easy. කියන්නත් මතක් වුණා. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැද්ද? වීඩියෝ එක like කරේ නැද්ද? එහෙනම් දැම්මම ගිහින් subscribe කරලා like button එක ඔබලා දාන්න. මං ඊළඟට granny වීඩියෝ එකක් ගෙනා. මේ granny එක ඉස්සෙල්ලා දාලා මේක පස්සේ දායිද දන්නේ නැහැ. මං කොහොම හරි දෙකම රෙකෝඩ් කරලා තියෙන්නේ. දෙකෙන් කෝක හරි එකක් දානවා. ගොඩක් දුරට මම මේ ගේම් එක දාලා ඉඳි ඉස්සෙල්ලා granny එක පස්සේ දායි. අඩෝ මේක ගහනවා හෙල්ලෙන් අයිනවා. ඒකත් ඉවරයි. අර වෙඩි තබනේ උන් ඉන්නවා මේක සමහර තැන්වල උන් වෙඩි තිබ්බොත් එහෙම ඉවරයි. උන් වෙඩි තිබ්බහම කෙලවෙනවා කොහොමද? හෙඩ්ෂොට් එකේ වෙඩි දෙන්නේ. වන් ටැප් ගහනවා. හෙල්ලෙන් ගහන එකක් ඉන්නවා උටක් ගහලා දාමු මේ නින්ජා කතුර වලින් සෙනික පටස්. හෙල්ලෙන් ගහන්නේ උන් නම් ඉහි දුර තියා ගහත හැකි වෙඩි තබනේ උන් සෙට් උන්නේ නැහැ මේක වෙලාවට. ඒ මිෂන් එකත් ඉවර කරා. අතුරුදහන් වුණා. අඩෝ දින්න එකක් මම හිතන්නේ මං ගහුවේ දෙවෙනි එක වෙන්න ඕනේ නෑ දෙකද නෑ ඔව් දෙක තමයි දැන් ගන්න තියෙන 3 තුන්වෙනි මිෂන් එකේ මෙතනින් හොම් පැනලා යන්න තියෙන්නේ තුන්වෙනි මිෂන් එකත් ඔව් දැන් තමයි ටිකක් අමාරු වෙන්නේ වෙඩි තබනේ උන් එහෙම ඉන්නවා මේක වෙඩි තබනේ උන් එඩි තියෙනේ උන් චෙනිකයන් අර පොත වගේ ගමු මේ කොළ පාටට නියන් අර තියෙන්නේ නියන් අර ගිනි ගොඩ වගේ ඒවා විෂ වායු වගේක් ඒක නියුච්ච ගමන් පිච්චිලා වගේ යනවා නියන් ඇසිඩ් ගහනවා වගේ සීන් එකක් තියෙනවා. අඩෝ වෙඩි තියෙන එකක් ඉන්නානේ අතන. වෙඩි තිබ්බද? අඩෝ වෙඩි තියනවා බං. ඔකට ගහලින්න ඕනේ. ගහමු පිටිපස්සෙන් ගිහින් ගහමු. මේක පස්සේ හැරෙන්නේ නැද්ද ගහමු. පිටිපස්සෙන් ගිහින් ප්‍රහාර එල්ල කරන්න දෙන්නේ යාළුවා. පා වැටුණා. අතනින් මේ ඉපදෙනවා. මං කියුවා මෙතනින් එහාට පොඩ්ඩක් අමාරු වෙනවා. දැන් level 6 එහෙම ගහ ගන්න බෑ friends. ඒකයි මම නතර කරේ. මේකේ part 2 ගේන්නම් මම පුළුවන් වුණොත් අර කලින් ගේම් එකේ ගේනවා කිව්වා ගේන්න බැරි වුණා part 2. අඩේ මිෂන් එක ඉවර කරා. ඒක වෙඩි තබනේ උන් එක හිටියේ හින්දා ෂේප් වුණා. වෙලාවකට 4-5 දෙනා එකතන ඉන්න. එතකොට උන් ගහපු ගමන් මුලට ගහන්න දෙනවා. දැන් 4 ගහමු. මිෂන් 4 නම් පොඩ්ඩක් අමාරුයි වගේ. වෙඩි දැක්කනේ කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. අරක වෙඩි තිබ්බා. කට තුවක්වත් දුන්නේ මොකද? අඩේ වෙඩි දෙනාගේ උඩ පැනලා බේරෙන්න try එකක් දෙමුද? නෑ ඕන උන්නේ අර අනිත් පැත්තට ගියානේ. එලාට මේක කුඩු කරලා මේක ගනින් පැනපන්. මේ මුට්ටි ඔක්කොම කුඩු කරන් මං හිතන්නේ මේක උඩට යන්න බෑනේ බං. කොහෙන්ද යන්න තියෙන්නේ? අම්මට හුදු මෙතෙන්ට කතරයක් ගහපුවා මේ රහසම එකක් විවෘත වුණා. සෙනිකාරණ මේව කළා. අර හෙල්ලෙන් අයින් එකටක් ගහමු මේ පැත්තෙන් ගමු.
අඩෝ සල්ලි රෝනිය ගනින් බා. ආගන් අර පොත වගේ එක තියෙනවා කොලේ වගේ ආම්මට හුරු කටුමටු වෙනවා. ඔය උඩෙන් ගියොත් විතරයි තිබෙන්නේ. අඩෝ අරක වෙඩි තැබුවා නේද? අරුව බේරලා පවුනි කියලා යටින් යන්න ගියේ. දැන් නව කටක් ගහලාමයි යන්නේ. පවුනි කියලා යටින් බේරලා යන්න ගියාම ඒකයි නව මට ගහන්නේ. අරක හිටපියරට ගහන කල්ල. අඩෝ උඩට නැග ගන්න දෙයක් නැහැ නේ. ඒක මේ පැත්තට එනවනේ. අඩෝ මේ හෙලිකාරයට ගහලා ඉවර කරමු. ශනිකයා උඩ පැන යනවා නියන් ගමේ යනවා වගේ. අවුලන්නේ මෙතන මේක සෙට් කරමු. වෙඩි තබන එකක් ඉන්නවා. උලඟ පොතකුත් තියෙනවා. වෙඩි තබන එක අර ගහ ගන්න තිබ්බනම් ගොඩේ. අඩේ ඒකට ගහගත්තා කොහොම හරි. තව ඉන්නේ මේක මට වෙඩි තියෙනවා. P50ක් යන සෙට් එකක් කොහොමද තේද ඔය ෂොටියෙන් කොහොම ගහනවා. ශනිකයන් අඩේ මේ ටිකේ හිතිය නැහැ කියන්ට මේක ඉන්නවා. ඒකගේ අර පල්ලියෙන් ඉස්සරහින් ගවට වඩින්න උට පස්සෙන්ම තමයි ගිහින් ගහන්න ඕනේ. හත්ති මුත්ති පෙරලා අයන් ආයත අර කාබන් ඩයොක්සයිඩ් ද කොහෙද විස වායුව දිනවා නයිට්‍රජන්ද හයිඩ්‍රජන්ද මන් දන්නේ. අදාළ නැහැ ඒවා මේ උන් දෙන්නවත් මරා ගන්න යමන් ඉස්සරහට. අඩෝ දඬු මොනර වගේ එකක් තියෙනවා. ඒකෙන් ගිනි විදිනවා යකෝ. බාබා කිව්වෙයිද? නෑ නතර වුණා අතර යන් ආයෙත් ඉද්ද තව දිගෙන් බාබා කිව්වෙනවා. හතරවෙනි මිෂන් එකත් ඉවරයි. අද එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් සෙට් වෙනනම් එහෙනම් අපි ගියා.